රෙදි මසන්නෙක් හිටියා. ඔහුට ආසාවක් උපන්නා මම මේ මගේ අතින්ම රෙද්දක් වියලා ඒකින් සිවුරක් හදලා සංඝයාට දෙන්න ඕන කියලා. ඔන්න රෙද්දක් කපු පුළුන් එකතු කරගෙන නූල් කඩලා රෙද්දක් හදලා කඩ කපලා සිවුර මහලා පාඬු ගහලා ලාස්සනට නවලා සොඳුරු සිවුර මහා සංඝයා විසිහි පූජා කළා. එකම එක සිවුරයි. සතුටුයි. පුදුම සන්තෝෂයක් හිතේ. ප්‍රීති. තේ සංඝයා දානි වර්ධනකට අර ඉස්සරහට ලස්සන සිවුර තියෙනවා. එතකොට මෙයාට හිතෙනවා මේ සොඳුරු සිවුර දැන් සංඝයා වහන්සේ නම පොරවගත්ත ගමන්ම කිලිටි වෙනවා. ඒ වගේ මම මේ සංඝයාට සිවුරක් පූජා කරලා පිරිසිදු කරගත් හිත රාග හිතක් ආවොත් කිලිටි වෙයි. ඒ නිසා මගේ හිත කිලිටි කරගන්න දෙන්නේ නැහැ කියලා හිතුවා. ඒ වෙලාවෙම හිතුවා මං දැන් දරු මල්ලෝ ඉන්න තාත්තා කෙනෙක් මේ. මං අද ඉඳලා බිරිඳ ළඟට යන්නේ නැහැ. දැන් ගෙදර යනවා. ගිහිල්ලා උන වැඩ කටයුතු කරලා රෑ පැදුරක් කරන් වෙනම නිදා ගන්නවා. එයා පැදුර එළුවේ මං කසාවතක් පූජා කරපු කෙනෙක්. මගේ හිත ගොඩාක් පැහැදුනා කරපු පිනට මං තවත් කාන්තාවක් එක්ක ඉඳලා මගේ පින් සිත කිලිටි කරගන්නේ නැහැ. ඒතර පැදුර දැන් බිම එල්ල නිදාගත්තා. ගෑණි කිව්වා මේ මොකද? ඇහුන්නේ වගේ හිටියා. ඒතර මේ ගෑණිගෙන් ඇනුම් පද අහන්නේ සිවුර පූජා කරගත්ත හිත රැකගන්න. දවස් දෙකක් තුනක් යනකොට හම්මෝ මේ ගෑණි කියන ඒවා ගොඩාක් නරක දේවල් කිව්වා. ඒ හැම එකක්ම ඉවසලා ඉන්නේ සිවුර පූජා කරපු පින්සිත කිලිටි කරගන්නේ නැහැ කියලා. ඔහොම කාලයක් යනකොට ගෑණි කිව්වා තෝ ඊට පස්සේ ගොඩාක් තෝ පිරිමියෙක්ද කියලා හොඳටම බැන්නා. බැනලා කිව්වා තෝ හිතන්න එපා අපිට කවුරුත් නැහැ කියලා. අපිට ඕන තරම් වස්තු තියෙනවා දරුවෝ දෙන්නත් තරම් මං යනවා කියලා මිනිහා දාලා ගෑණි ගියා. සිවුර පූජා කරපු එකේ පින මේ ජීවිතේ විපාක දුන්නද නැද්ද? මේ ජීවිතේම විපාක දුන්නා. දැන් තනියෙන් උයා ගන්න ඕන. දුෂ්කරයිද පහසුයිද? එතකොට මතක් වෙන්නේ මොකද්ද? සිවුර. ලෙඩ වුණා කාලයක් ගිහිල්ලා බෙහෙතක් ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. දුෂ්කරයිද පහසුයිද? මතක් වුණේ මොකද්ද? සිවුර. මං සිවුරක් පූජා කළා. ලෙඩ ඇඳට වැටුණා. එක විදිහට ඉඳලා හැරෙන්න බැරුව මල මුත්‍රා වුණා. ඇඟ කුණු වුණා. පණුව ගැහුවා. මැරුණා. මඬ ගොඩෙන් එළුමක් මතු වුණා වගේ. තව්තිසාවේ ඉපදුණා. තව්තිසාවේ. මෙහි AC room වල හිනා වෙලා මැරෙනවා. නිරේ උපදිනවා. කුණු ගොඩේ මැරෙනකොට පණුව ගහලා මැරෙනකොට මිනිස්සු කියන්නේ නැති කටවල තියෙනවනේ. අර ගෑණිට කරපු දේ අප්පා දැක්කනේ මේ ජීවිතේ විපාක දුන්න හැටි.
කියලා මිනිස්සු කියන්නේ නැති. හැබැයි එක සිවුරක් පූජා කරලා ඔබ සිවුරු ඔබගේ ජීවිතේ කොච්චර අටපිරිකර පූජා කළායිද? ඒ චෛත්‍ය හදලා බෝධි හදලා බණ අහලා අනිත්යට උදව් කරලා කුටි හදලා ගොඩක් පින් ඔබට තියෙනවානේ. ඔබට නොතිබුණ එක සිවුරක් පූජා කරපු මිනිස්සුන්ට තිබ්බ හැකියාව මොකද්ද? පැහැදීමක් නෙවෙයි. සිහි කර කර හිටපු එක. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පින් සිහි වෙන්නේ නැහැ. හැබැයි නිතර නිතර මතක් වෙනවා මොකද්ද? වැරදිච්ච ඒවා. මගේ අතින් මෙහෙම වුණා මෙහෙම වුණා කියලා නිතර නිතර තමන්ගෙන් වෙච්ච අඩුපාඩු මතක් වෙනවා. හොඳ ඒවා මතක් වෙන්නේ නැහැ. මේක මනුස්ස සංහතියට බලපෑපෝ මහා ශාපයක්. සංසාරේ යන සත්වයාට ශාපයක්. නිවන් දකින්න කැමති කෙනාට ශාපයක් මේ වැරදි මතක් වෙන එක. පරණ දේවල් අමතක කරන්න බැරි වීම. හැබැයි මේ වැරද්ද හදාගත්තේ නැත්තම් මේ පසුතැවිලි වෙන එක හදාගත්තේ නැත්තම් වැරදි මතක් වෙන එක හදාගත්තේ නැත්තම් මතක් වෙන්නේ රාගික දේවල් නම් කාමයේ මුල් කරගෙන වැරදි කරපේවා නම් මැරුණට පස්සේ යයි නාංග ලෝකේ. දරණ වැල වෙලාගෙන ඒ මතින් පෙන ගොබේ පුප්පයි.